අපි අත බෑ නෑ කාටවත්. මෙයා පියක මෙන් කරේ වැඩ කරලා අපිට කන්න දුන්නා. හදිස්සිය යනකොට හම්බුණා දිලිඳු ජීවිතයක් බේරා ගනිමු. අපි මගදී හම්බුනේ අම්පිටිය පාරේ යනකොට මේ ඉතින් අයියේ මේ මට පොඩි විස්තරයක් දැනගන්න ඕනේ. මේ වාගේ දුවටද මේ? දුවට. ඔව්. දුවට මොකද්ද තියෙන්නේ? දුවගේ පපුවේ ප්‍රශ්නයයි හાર્ට් එකේ. මේ වාගේ දුව නේද? දුව මගේ. වාගේ දුව. මගේම දුව. වයස කීයද දුවට? 2 මාස 7යි. 2 මාස 7යි. එතකොට මේ මොකද්ද ඔපරේෂන් එක තියෙන්නේ? ඔපරේෂන් එකේ තියෙන හાર્ට් එක ලේම් පම්ප් කරන්නේ නැහැ. ආයි පපුව පොඩ්ඩක් නරක ගතියක් තියෙනවා කියන්නේ. නියුමෝනියාට ඇවිල්ලා තමයි කියන්නේ මම ස්ටෙරෝයිඩ් තමයි ඔක්කොම කරන්නේ කියන්නේ. කොළඹ. තමයි කියන්නේ ස්ටෙරෝයිඩ් ඔක්කොම කරලා ඒක තමයි කරන්නේ. අවුරුදු 2යි මාස 7යි නේ. එතකොට ඔයාලා ගම්පලාද කොහෙද? ගම හුන්නස්කිරිය දේනාපිටි. හුන්නස්කිරිය. දැන් මේ ෆ්‍රී බිල් එකේ මේකත් රෙන්ට් එකට අරන් තමයි කරන්නේ ඔක්කොම කරන්නේ. රෙන්ට් එකට අරගෙන යන්නේ මේ. හරි මේ තවත් පුතෙක් තවත් දුවක් ඉන්නවද? දුවේ ඉන්නමයි ලොකු දුව. එයා දැන් පෙර පාසල් යන්න දෙයක්වත් නැහැ. ඔක්කොම දාලා තමයි මගේ ජොබ් එකක් නැත්නම් මම ඇන්කරේ වැඩ කරේ. එහෙමද? ඒවන් අතර කල්ලා ඇවිල්ලා තමයි මේ දුවින්ද කරන්නේ. ඒ කියන්නේ මේ පෙර පාසල් යනවා දැන් අද යවුවේ නැහැ. අද යවන්න දැන් මාසයක් විතර යවුවේ නැහැ පෙර පාසල්. යවන්න කියන්නේ නැහැ. එයාගේ තල්ලි දාගන්න නිසා එහෙම මට පාස් කියන්නේ උදව් කරත් කවුරුත් නැති හින්දා තමයි ඒක කරන්නේ. ඒතකොට ඔයා රැකියාවක් කරන්නේ දැන් කරන්නේ නැහැ ඉස්සෙල්ලා රැකියාවක්. කරා. මේ දරුවාගේ මේකට මුදල් එකට කරන්න ඕන හින්දා මේකෙන්ද නැතුමා. ඒතකොට අර දරුවා දැන් යන්නෙත් නැද්ද ඔය ඉස්කෝලේ යන්නේ. ඒක ත්‍රිවිල් එක රෙන්ට් එකට. දවසට කීයක් දෙන්න ඕනේද? දවසට 1000ක් දෙන්න ඕනේ. ඉන්නෙත් ඒ කියන්නේ අපි ඔක්කොම කරන්නේ රෙන්ට් එකට තමයි කරන්නේ. මට පොත පොඩ්ඩක් දෙන්න බලන්න. පොත පොඩ්ඩක් දෙන්න. විස්තර තියෙනවනේ ඔක්කොම නේද? මේ අපිට පුළුවන් විදියට උදව්වක් කරමු. අයියා ගම්පලාද කිව්වේ මේ නේද? රයිට්. හරි. මේ අහම්බෙන් දැකලා කතා කරයක් මේ අපි මෙහෙම කරමු. අපි කට්ටියට කියනවා පුළුවන් විදිහට අපි උදව්වක් කරන්න අවලද. මේ එතකොට මේ දරුවා ඉස්කෝලේ යන්නෙත් නෑ නේද? දැන් ජනවාරි ඉස්කෝලේ නේ? දැන් පෙර පාසල් යන්නෙත් නෑ. මොන්ටිසෝරි ගමනට නතර වුණා. එතකොට මෙයාගේ දැන් මේ ඔයාලට ආදායම් මාර්ගයකුත් නෑ. නෑ නේද? හරි අපි අපේ යාළුවන්ට කියලා අපි පුළුවන් උදව්වක් කරනවා ඔයාලට. ඔයාගේ account numbers එතකොට විස්තර දෙන්න. හරිද? මේ අයියේ එතකොට මේ දැනට ඔයාලා මේ වෙනකොට සාමාන්‍යයෙන් කීයක් විතර එකව කරගෙන තියෙනවද? එකව කරන් තියෙනවා ලක්ෂ 45ක් විතර. ලක්ෂ 45ක් විතර. උදව් කරලා තියෙනවා කට්ටිය නේද? ගොඩක් උදව් කරා මාලිගායෙන් උදව් කරා. ජනාධිපතිතුමා කරා. තවර හොටල් දුන්නා. නැත්නම් පන්සල් වලින් හරි එතන මේ ටිකට් ටිකටයි මට මෙයාගේ ගාස්තු තමයි ඔය මට ඒ ටිකටයි දැන් බෙහෙතුත් දෙනවද? බෙහෙත් දෙනවා. බෙහෙතුත් තියෙනවනේ. බෙහෙත් තියනවා ඒක මෙයාගේ පපුවේ මෙයාට අඬන්න බෑ. අඬන්න බෑ ඇඬුවොත් කලන්ත දාලා වැටෙනවා. ඇඬුවොත් කලන්ත දාලා වැටෙනවා. පුස්ප හිර වෙනවා. එහෙමද? ෆිට් එක කියලා අපි මෙයාට අවුරුද්දයි මාස 11න් මෙයාට ෆිට් එක කියලා සෑහෙන කාලයක් බෙහෙත් කරා. ඊට පස්සේ තමයි මෙයාගේ මේ හાર્ට් එකේ කේස් එකයි නිමෝනියා තත්ත්වය. නිමෝනියා තත්ත්වයට ඇවිල්ලා නේද? නිමෝනියා තත්ත්වය ඔක්කොම ටික මේ ඊට පස්සේ තමයි අපි හොයාගත්තේ හරි මිස්. මේ බෙහෙත් එතකොට ඉන්හේලර් නේ? ඉන්හේලර්. හරි. එහෙනම් මෙහෙම කරමු අපි මේ එතකොට මෙයාට ඉතින් මේ අපේ යාළුවෝ කට්ටිය නතර කරලා පුළුවන් උදව් කරනවා. අපිත් මෙහෙම කරමු. තව ලක්ෂ කීයක් ඕනේද ඔයාලට? හොයාගන්න. තව 40ක් ඕනේ. ඒක තමයි. එතකොට මේ ඉතින් ලක්ෂ 40ක් එකතු කරගන්න අපේ යාළුවෝ අපිට උදව් කරන්න. මං සියලුම විස්තර ලබා දෙන්නම්. account number එක ඊළඟ මෙයාගේ දුරකථන අංකය මේ ඒ සියලුම ලබා දෙන්නම්. අයියෝ ඔයාගේ නම්බර් එකක් පොඩ්ඩක් කොහොම කියන්නකෝ? 077යි 290යි 73යි 29. 29. හරි. ඔන්න නම්බර එක මම මේකේ සඳහනක් කරන්න මේ දරුවාගේ ජීවිතය බේර ගන්න අපි පුංචි රුපියල් 100කින් හරි දායකත්වය ලබා දෙමු.
ඉතින් මතක් කරන්න ඕනේ මේ තවත් දරුවෙක් ඉන්නවා පෙර පාසල්න දැන් එන අවුරුද්ද ඉස්කෝලේ නේද? පුතේ නම මොකද්ද වාගේ? නම මොකද්ද වාගේ? ගයුනි ඈ? නම මොකද්ද? ගයුනි ඉමල්ෂා රාජපක්ෂ කියන්නේ. අද ඉස්කෝලේ ගියේ නෑ නේද? හරි. එහෙනම් අක්කේ අපි පුළුවන් විදිහට උදව්වක් කරන්න අපේ යාළුවන්ට කියලා. ඔයාලා ට්‍රීට්මන්ට්ම මුදල් ටික හම්බ වෙයි ඈ. හරිද? මුල් සර්ණා ඒ වගේම ඔව් බය වෙන්න එපා. ඔපරේෂන් එක කරලා මේ දරුවා නෑ කියන්නේ අපි එක්කෙනෙක්වත් නෑ. මේ දරුවා කියන්නේ අපි ජීවිතේ තමයි. මේ තමයි අපි ජීවිතේ. මෙයාගේ රාජ්‍යාව අපි අත බෑ නෑ කාටවත්. මෙයා බියගම ඇන්කර් එකේ වැඩ කරන අපිට කන්න දුන්නා. ඒ කන්න දීලා අන්තිමට දරුවා උත්තර මොන්ටිසෝරි ගියා. හරි අපි අනිවාර්යෙන් අපි මේ උදව්වක් කරනවා ඈ මේ බය වෙන්න එපා උදව්වක් ඔයාලට කොහොම හරි කරනවා බය වෙන්න ඉක්මනට අපි ඔපරේෂන් එක කරමු මෙයා බියගම දෙල්ගොඩ ඉංග්‍රීසි මීඩියම් කියපු දරුවා. එහෙමද? කමන්නේ අපි කොහොම හරි මේ දරුවගේ ජීවිතේ අපි බේරගමු. ඉතින් අයියේ ඉක්මනට අපි ඒ මුදල් ටික එක්කව කරගමු. හරි? හරි එහෙනම් බුදු සරණයි. සිළුම දෙනාට රාවණප්පච්චිගේ පීඩ ආරක්ෂාව ලැබේවා. ඉක්මනින් සුව වෙයි ඈ. බය වෙන්න එපා. අපිටත් ඉන්නෝනේ මේ වගේ දරුවෝ ඈ.